Hi guys, ඉතින් travel with Priyanto අපි අද ඇවිල්ලා ඉන්නවා නගුල්එළිය කලපුවේ කට්ටු දැල් වාඩියට. ඉතින් guys අද රෑ පොඩි කැම්පින් පාරක් දාන්න තමයි අපි ඇවිල්ලා ඉන්නේ. පාරට පේනවා ඉතින් පිටිපස්සෙන් මේ බැඳලා තියෙන කට්ටු දැල. තව එහා පැත්තේ අපේ මෙතන ඉන්න දීවරයෝ ටික යනවා දැල් එලන්න මේ වෙලාවේ. ඉතින් ඉර බහගෙන යන ටයිම් එක තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ එහා පැත්තේ ළඟම තියෙන මුහුද. ඉතින් අපි අද රෑ සුපිරි පන්නයක් ගන්න තමයි ඇවිල්ලා ඉන්නේ. අපේ කොල්ලෝ ටික ඇවිල්ලා ඉන්නවා. JBL එකක් එහෙම ගෙනල්ලා තියෙනවා. ඉතින් පොඩි ඩ්‍රින්ක් එකක් දාලා දන්නේ නැද්ද? මාළුවෙක් තැම්බුම් හොද්දක් කාලා එහෙමයි ඉතින් අපේ ෆන්. ඉතින් මේ තියෙනවා මෙන්න වාඩිය. වාඩිය කන්නේ මේ වාඩි දෙකක් තියෙනවා. අපේ කට්ටිය ඉතින් මේ වෙලාවෙත් ඉස්ත තෝරනවා. ගිනි මැලයක් එහෙම ගහලා අද ඉතින් ලස්සන වැඩකට තමයි සෙට් වෙන්නේ. ඉතින් අපේ කට්ටිය ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඔහොම තමයි ගෙවෙන්නේ. ඉතින් වීඩියෝ එකත් එක්ක ඉස්සරහට රැඳිලා ඉන්න. අද ඉතින් සුපිරි පන්න එකක් දෙන්න යන්නේ. මේවා හැම තැනම නැහැ. හැමදාම නැහැ. මේ කාලෙට විතරයි තියෙන්නේ. මේ කට්ටු දැල් පන්නේත් තියෙන්නේ එක කාලයකට විතරයි. ඉතින් අද මේ වෙද්දි කලපුවේ මේ කියන්නේ වතුර මට්ටම වැඩි. නේ මල්ලියා ගම් වතුර වගේ සීන් එකක් තියෙන කලපුවේ අද. වතුර වැඩි නේ. ඒක තමයි. ඉතින් මේ ගයිස් ඉස්සරහට සුපිරි වීඩියෝ එකක් මේ යන්නේ. කන්ටිනියු දිගටම රැඳිලා ඉන්න කියලා කියනවා. ඉතින් දැනට නවතිනවා. පොඩ්ඩක් කිනාවද හිටපල්ලකෝ බා. චම්පා ඉනා වෙලා ඉන්නව චම්පා මොනවද උයි? ඉනා වෙන්න හොඳ නෑ. තාම ටෝච් ගන්නවා එහාට කක්කුට්ටෝ කියලා ඉවරලාකෝ. හලෝ. දෙන්න. දාඩිය දාලා තියෙන්නේ මේ. ආයේ හුලම් පොදක්වත් නෑ. පොදක්වත් නෑ කියන්නේ ගහක්වත් එල්ලෙන්නේ නෑ. මදුරුවෝ ඉන්නවා පැලෙන්න. වටේම දුම් ගස්තල ගිනිමැල ගහලා තියෙන්නේ. චම්පා ගාවට කිට්ටු වෙන්න බඩ. යන්න යන්න. ඈත යන්න. හැබැයි මම ආපා පුතේ. අදේට ගියා චම්පාව තමයි හොයාගෙන ඉන්නේ. තරහ වෙන්න එපා. අර මම ඔය කරුණු හත්තු උන්ට නහර අකමැති. යසුවම තමයි ෂොට් එක. යසුව පැත්තට සික්කලු. උඹේ කක්කුට්ට ඇදේට යන්න මචං. කද්දේ කේසේ වණ්ඩ වණ්ඩ. ඇදේටම තමයි යන්නේ නේද? වැඩේ නේ බා. දෙකක් පැත්තට යන්නේ. මොකද? ප්‍රශ්නයක් තමයි නෑ නෑ. ප්‍රශ්නයක් තමයි. කක්කුට්ට ඇදේට යන්නේ. අපිට පේන විදිය. මොකද අපි ඇදේට ඉන්නේ ඒක. එහෙම වෙන්නත් පුළුවන්. බොණ්ඩ වන ප්‍රශ්නයක් මචංලනේ. බොණ්ඩ වන ප්‍රශ්නයක් උටපත්. සම්බෝලෙක් ටිකක්. සම්බෝලෙක් ගන්න මම මාළු පොච්චම් බාබරි උදා ගානවා කියලා සම්බෝලෙක් ගන්න ඒ උනාට. යොඹලෙත් ගහනවද කවුරුත් කියන්නේ? ඒක තමයි. හදිස්සි වැඩි. තාම බඩු මග හදිස්සි වැඩි. ඒකනේ සීන් එක. අවුලක් නැහැ ඉතින්. ගිනිමැලේ ගැහුවා ගැටියෙන්න මේ දර. තර ගොඩවල් ගහලා තියෙන්නේ. අපි නම් පදිංචියම නේ. ඒ පුරුදු වෙන ආතල්ලක් ගන්න. අන්න එහා පැත්තෙන් ආව චම්පගේ පැත්තට කකුළු එක්ක ආවා කකුට් එක්ක ආවා. අඩේ චම්පා ගාවට මොන යන්නේ කකුට්ටු ටික ඒකනේ කේස් එක තියෙන්නේ. ඇයි දන්නේ එයාට හොයාගෙනම යනවනේ. ආවද මෙන්නට? ආවා ඔය යටින් ආවේ. මොකේද මේ ගැටි? ඔව්. අම්මනේ අම්මට මරනවා කවනේ. අඩු කකුට්ට චම්පා එක
කරන් තියෙන්නේ කකුට අපිට ඇතුලේ යනවාක එක පාරටම මාත් බැලුවේ මේ සිරා එපා එපානේ පොඩි චූටි පැටි එක්කු තුට ගිනිමල යවුල් ගිහිල්ලා තියෙන්නේ යයියා ගිනිමල ඉන්න ගාවට පොඩ්ඩක් බාට දේවයි ගන්න ඕන ඒ කියන්නේ එහෙම නෑ ඒ වුණාට අඟුළු කටු අනම්මනම් තියනවනේ තියෙන්නේ ඉඳ අපි දැනගන්න ඕන අපි පරිස්සම් වෙන්න කලපුවට ආපුවාම එහෙම කවුරුත් දාන්නේ නැහැ සාමාන්‍ය අඟුළු කට්ටක් එහෙම දාන්නේ නැහැ ඒ වුණාට ඉතින් වැරදිලා හරි වැරලා තිබ්බොත් එහෙම අවුල්නේ මට සිරියනා ඉතින් අඟුළු කට්ටක් ඇවුනා කියන්නේ ඉතින් ආයේ ඕන්නේ සෑහෙන දුකක් විඳින්න ඕන කම්පැනියමයි පොළ ටික විතරක් පොඩ්ඩක් දුම්මලේ සරු කරලා ගන්න ඕන වන්න ගිනිමලේ සරු කරුවා සම්පාඩ කෙලින්ම දීලා තියෙන දුම්මලේ කොහොම කොළ ටිකක් දාලා සරු කරලා යාතල්ලේකට තමයි මේ සරසෙන්නේ නැහැ ගිනිමලේ සරු වෙලා එහා පැත්තේ ගිනිමලක් ගහලා තිබ්බේ දැන් අපි ඉතින් මෙහාට ආවනේ දැන් මේ පැත්තේ ගියා ගිනිමලේ එන්න බඩු ආදනේ සා අරපයාගේනේ අඩි මේ බලහන්කුමේ එන්න හැටි තව බඩක් ඉන්නවා මුන් කනවදනේ වාලක් කඩ නෙමේනේ නෑ ගැට දාගත්තොත් අමාරුයි මුන් ගැට දාගත්තා ඉමුරෝද ගැටයක් දාගන්නවා දෙහන්න අමාරුයි ඒ මොනොත් ගෙදර රයියනවනේ ඇති කරන්න අර අයයි කකුල ගැටේකන් තියාගෙන ඉන්න ගන්නේ තා පෙට්ටියකින් තා නේද අර රිජුවන් එකට දාන්න බැරිද ටිකක් අර රිජුවන් එකට දාන්න බැරිද ආව කලින් අර දෙන්නේ කොහොමද ඒක හරියට තව බඩක් ඉන්නවා බඩු කෑලි මේන් නයිනට ඕනවා වගේ හොමල්ල ෂේ අඩෝ ආන්දෝ කණ්ඩ පට්ටාසවුන් ඉන්නවා හරිද දාගන්න සෙනික ගැටේ සෙනික ගැටේ දාගන්නවානේ ඔය සෙනික ගැටේ දාගන්නවා මට ගලව ගන්න බෑදායි බෑ අමාරුයි ආන්ද ගැටේ දාපුවාම විකාර කරන්න දෙපා මෙන්න මේ වරෙල්ලකො මේ ආපු එක ඊටහංකො ඉතින් ආතල්ලයක් ගන්න එහෙම අල්ල ගන්න කොහමද අන්න දැන් එලි දැන්දිය අම්මට ගයිස් මෙන්න මේ ආදු මේන් ආන්ද ගැටේ දාගන්නවා මුගේ පූණ බලනවා කොයි දානවා දැම්ම ඔයි කිව්වා වගේ ගැටයක් අතට දැම්ම මෙයාගේ මේ තව එකෙක් එනවා
මේ තව එකක් කෙනා මේ කොහෙද මේ ලිස්සලා යන්නේ ඈ කලපුවට දාන්න එපා පිස්සුද? උංග ගන්නවනේ ඔව්. ආන්දුන් ගන්නවා කණ්ඩ සීන් එකක් තියෙන ඒක නැත්තම් පව් කියලා කලපුවට දැම්මයි මටත් අවුල් තමයි ආන්ද වතේ තියා කීයට ආන්දු කීයද? අම්මට විතර ඊට පස්සේ මුන් ඇවිල්ලා අපේ අපිට පණි කීයද ගණන්? ආන්දු පට්ට ගන්න. ආන්දු ගන්නවනේ බේත් වලටත් ගන්නවා අනම්මනම් එහෙම ගන්නවනේ ආන්දු පට්ට ගන්නන්නේ. ආන්දු අරගෙත් ඉන්නවා ගයිස් මේ මෙතන ආ දෙන්නෙක් ඉන්නවා බං මෙතන දෙන්නේ මෙතන දෙක හතර. හතර ඒකනේ මං කිව්වා හතරක් කිරියා කියලා දාගම් බං හතරම එකම තැනට මොන ගේමක් දෙන්න යනවා connected සින්දුවක් කියලා පටන් ගමු නේ නං ඈ මේ මේකෙත් එකක් ඉන්නවා බං ආයිස් මේකෙත් එකක් ඉන්නවා මේ බඩක් ඔළුව දාගෙන මේ බඩු ඉන්න ඔළුව දාගෙන මේ ආයිස් උදා හෙම්බත් වෙලානේ බඩු හැබැයි ආනද නටන්නේ අරගේ තාලෙට බා වෙන්න ආන්දව. හරි රයිට්. ආන්දල බුරියක් තියනවා මල්ලි ඔබ ඔයාලා කියන්නේ ගණන් හේතුව විතරයි. ආන්දේ කියන්නේ බුරිය පෙන්නපන් මට දෙන්න ඈ පෙන්නම බුරිය පෙන්නම ලොකු පොල්ල දෙන්න මට. මොකද? මල්ලි ඔය කන්දෙක් ඉන්නවනේ. මේ එන්න. මෙතෙන්ට අරන් එන්න ඕන අම්මෝ ඕක අරගෙන එන්න. මෙතෙන්ට අර මෙතෙන්ට අර මෙතන හොඳ එළිය එකල කතාවක්. ඇයි බං කියේ ආන්දු එනකොට කිතිය ඔය හැමදේම ගහපුවාම ආන්දු සැලෙන්ඩර් කියලා හරි. ආන්දගේ බුරියට කෙල ගහපුවා ඔව් මොකද කියන මෙකල කොහොමද දන්නේ නැනේ. එකල අපි හිටියේ නෑනේ. එකල හිටියේ නැද්ද දැන් ඔබ ආන්දගේ බුරිය පෙන්නපන්කෝ. ආන්දගේ බුරියත් වේ ආන්දගේ බුරියට ඇනලා පෙන්නනවත් එක්ක ආන්දගේ බුරිය නෑ. මගේ බුරිය කොහෙද තියෙන්නේ කියලා ඔබ පෙන්නපන්. ආන්දගේ බුරියට ඇන්න ආන්ද මැරෙනවා. ඒකනේ මේ චැලෙන්ජර් එකකින් මගේ බුරියද උඹ පෙන්නපන් මගේ බුරිය කොහෙද තියෙන්නේ කියලා. ආයි බුරිය තියෙන මෙතන මේ තියෙන්නේ. මොකද්ද දැන් කොහොමද ඒක කරන්නේ? ඒක බුරිය කියලා. කොහොමද කිව්වොත් බුරියට මොකද්ද කියන්නේ? ඕක ගාල්ලක්නේ. බුරියට කියන්නේ ඕක නෙමෙයි. ඕක බුරිය. ඕක බුරියක් කිව්වොත් බුරියක් නෑ මේ ලෝකෙත් නේ. මේ ජෝඩිය අඹ ආන්දගේ බුරිය පෙන්නන්න ඕනේ අරුණ ආන්දේ කොහෙලද ආන්දේ බුරිය පෙන්නපන් ඈ ඉන්නව දැන් බුරියක් ඒක බුරියක් මන් දන්නේ අය ආට මං ආන්දගේ බුරිය පෙන්නන්න මට උගේ බුරිය පෙන්නපන්කෝ හරි ඉන්න හරි අරුණ ආපු ආන්දේ බුරිය පෙන්නන්න ඕන ඉන්නපන්කෝ අපි මේ චව් චූට් කියන ආන්දගේ බුරිය පෙන්නනවලු ඈ ආන්දගේ බුරිය පෙන්නනවා ඈ ආන්දගේ බුරිය හැබැයි බුරිය විතරයි අම්මට වෙන්න ගෙනවා ආදයි බුරිය පෙන්නන්න යන්නේ අම්මට බඩු ගායි සානගේ බුරිය මේ සිරානගේ බුරිය බං ගායිස් ඒ කියන්නේ සමහරට ආන්දගේ පෙගණියල කවල දිනනවා දන්නේ මට බඩු මේ
ලෝකයක් හදන ඉන්නේ මේක ඒක කරුවන්ඩ මේක කරුවන්ඩ ලොකු වෙනවා හොඳට. මේක සුපිරි ලොකු වෙනවා නේ ඒක බට්ටම රහ ඉච්චෙත් තමයි ඉතින් ආයේ බඩ ඔන්න බඩු ඇවුනොත් ඇවුනා ඈ බගුරා ඒ මොකෙද්ද ඒ කිමුරෙක් අම්මට ඌ කොහමද බඩ